අවතාර වෙලා නම් ඇඳුම් නැති වෙලා නම් උපකරණ නැති වෙලා නම් ඒක බාධාවක් කරගන්න එපා පාසලට එන්න. ඒ නම්‍යශීලීභාවය පෙන්වන්න. ඒ නම්‍යශීලීභාවය පවත්වාගෙන යන්න. ළඟම පාසලට ළමයෙක්ව අනියුක්ත කරන්න පුළුවන් නම් ඒක කරන්න. දැන් මම දන්නවා නුවරඑළියේ ගොඩක් දරුවන් සිංහල මාධ්‍ය දරුවන් සමහර වෙලාවට නුවර යන අවස්ථා තියෙනවා විශේෂයෙන්ම උසස් පෙළ පාන්ති කරන. අපි ඉල්ලා සිටිනවා අපි ඉල්ලලා තියෙනවා නුවර පාසල් වලින් අනිත් පාසල් වලට උනත් එහෙම දරුවන්ට උඩටයි පල්ලයට යන ප්‍රවාහන අපහසුකම් තියෙනවා නම් හොස්ටල් පහසුකම් දෙන්න. දිස්ත්‍රික්කයේ ජනතාවගේ අවශ්‍යතාවයන් ප්‍රමුඛ කරගත්ත නිසා තමයි මෙච්චර ව්‍යසනයකට ලක් වෙලා අපිට සතියකට පස්සේ මෙහෙම කතා කරන්න අවස්ථාවක් ලබා ගන්න පුළුවන් වුණේ. මේ විදියට මේ දිස්ත්‍රික්කය අපිට මේ තත්වයට පත් කරගන්න පුළුවන් වුණේ. ඒ මහන්සිය, ඒ කැපවීම, ඒ ඔබ සියලු දෙනා දක්වපු ඒ මානව දයාව මම හිතන්නේ අපි ඉහළින්ම අගය කරනවා. ඒකට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මම හිතනවා මේක තමයි අපේ ශක්තිය. ඒ හරහාම තමයි අපිට මේ ව්‍යසනයෙන් පස්සේ නැවත රට ගොඩනගන්න අපිට හැකියාව වෙන්නේ. අපි මංජුල සහෝදරයා කිව්වා වගේම මාතුමා කිව්වා වගේම අපිට අවශ්‍ය වෙන්නේ හිටපු තැනට එන්නම නෙවෙයි. අපිට අවශ්‍ය හිටපු තැන හිටිය තැනට එන්න නෙවෙයි. ඊට එහා මේකෙන් ඉගෙනගත්තු පාඩම් හරියට ඉගෙනගෙන ඒ පාඩම් අපේ සැලසුම්කරණයට එකතු කරමින් නුවරඑළිය දිස්ත්‍රික්කය ජනතාවට උපරිම සාධාරණත්වය ලබා දෙන්න වැඩ කරන්න තමයි අපි අදිෂ්ඨාන කරගෙන ඉන්නේ. ඒ නිසා අපිට දහස් කරලා දයබර සහෝදරයන් දෙන්න. තොරින් එහෙම කරන්නේ සුරක්ෂා මොඩල් තරණය කරන්නේ. මොඩියුල්ස් ටික ප්‍රින්ට් කරලා දැන් බෙදාගෙන පටන් ගන්නවා. අද 17ක කොහෙද නේ? අපි මේ මොඩියුල්ස් එකේ දැස්කලා තියෙනවා. ඒ මොඩියුල් ටික කලාප වලට දෙන්න. ඒක අපි රටක් හැටියට ඉදිරියටම යනවා මිසක් ඒ කියන්නේ අපි පාඨම් ගන්න සියලුම වැඩසටහන ආර්ථිකයද අධ්‍යාපනයද ප්‍රවාහන ශාස්ත්‍රයේද ඒ වගේම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය අපේ අග්‍රාමාත්‍යතුමා